තුරුනේ අපි කිව්වා අපේ නායකයන්ට අනේ සහෝදරයා මහින්ද රාජපක්ෂ මහත්තයා දිනෙවුව නම් කටබලියම් බලන් ඉන්නේ නැතුව බකන් ඉල්ලන් ඉන්නේ නැතුව දිනවල නිකම් පැත්තකට වෙලා ඉන්නේ නැතුව ආණ්ඩුව ඇතුළට ගිහිල්ලා කරන්න පුළුවන් වැඩක් කරන්න හදමු. එතකොට දෙයි හාමුදුරනේ ටින්ටින් සිල්වා කිව්වා මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා වගේ පාවල දෙනව වැඩක් නැහැ ගිහිල්ලා කියලා. අපි ඒ ගමන කිව්වා පාවල දෙනව නම් පාවල දෙන වෙලාවට එළියට වහිමු. එතකන් යමු. එතකොට මිනිස්සු දන්නවා අපි සාධාරණ උත්සාහයක් දරුවයි කියලා. පාවල දෙනවා නම් එළියට බහින්න පුළුවන් නැත්තම් යන්න පුළුවන් ඉස්සරහට. මොකෝ එළියට බහින්න බැරි අය චන්ද්‍රිකා එක්ක කරන්න ගිහිල්ලා එළියට බැස්සනම් බෑයි කියලා පේනකොට මහින්ද රාජපක්ෂත් එක්ක කරන්න ගිහිල්ලා බෑයි කියලා හිතනකොට එළියට බහින්න බැරි කමක් නැහැනේ. කොහෙල්ල බබෙක් නෙවෙයිනේ. අනේ ටින්ටින් සිල්වා ඒ ගමන මාක්ස්ගේ එංගල්ස්ගේ ලෙනින්ගේ පොත් ටික පෙන්නලා බලලා කිව්වා පොතේ එහෙම එකක් කියලා නෑ හින්ද බෑ කිව්වා. පොතේ නැත පොතේ බැවින් නොහැක කිව්වා. ඒ අල්ලපනල්ලේ මොකෝ උනේ? ඒ අපි කියපු තීරණය එදා ගත්තා නම් මොකද වෙන්නේ? නන්දි කඩාල් කලපුවේ වේලු පිල්ලේ පිරපාහරන් කජ්ජ ගහලා ඉන්නකොට ඒ මහා ජයග්‍රහණයේ 160ක අභිමානය එන්නේ 160ක ජයග්‍රහයි පංගුව එන්නේ ජනතා විමුක්ති පෙරමුණට ඒ අපි කියපු තීන්දුව එදා ගත්තා.